Black Lantern. One lantern, endless secrets. ආයුබෝවන් බ්ලැක් ලැන්ටර්න් අපි ඔබට කතා කරන්නේ අපරාධ ඉතිහාසයේ වඩාත් කාලයක් විසඳා ගැනීමට නොහැකි අදටත් අනන්‍යතාවයක් ඔප්පු කර ගැනීමට නොහැකි දාම ඝාතකයෙකු පිළිබඳවයි. ඔහු නමින් ජැක් ද රිපර්. ද රිපර් යන 1888 සරත් සමයේදී එංගලන්තයේ ලන්ඩනයේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ භීතියට පත් කළ හඳුනා නොගත් දාම ඝාතකයෙකුට ලබා දී ඇති නමයි. ඝාතකයා අවම වශයෙන් කාන්තාවන් 5 දෙනෙකු ඝාතනය කර ඇති බවට විශ්වාස කෙරේ. ඔවුන් සියල්ලෝම දුප්පත් ගණිකාවන් අතර නැගෙනහිර අන්තයේ අඳුරු පටු වීදිවල සැරිසරන් යන්නේ. දැඩි පොලිස් පරීක්ෂණ තිබියදී ජැක් ද රිපර්ගේ අනන්‍යතාවය තවමත් නොදන්නා අතර එය අපරාධ ඉතිහාසයේ වඩාත්ම කල් පවතින අභිරහස් වලින් එකක් බවට පත්වී ඇත. කාලය 1888 අගෝස්තු සිට නොවැම්බර්. ස්ථානය වයිට්චැපල්, ලන්ඩන් නැගෙනහිර අන්තය. තත්වය ජනාකීර්ණ දරිද්‍රතාවෙන් පෙළෙන වීදි වූ අතර ඒවා දුර්වල සනීපාරක්ෂාවෙන් යුක්ත විය. පොලිස් නිලධාරීන් නොමැතිවීම නිසා එම ප්‍රදේශය භයානක විලෝපිකයෙකුට වඩාත් සුදුසු විය. ප්‍රධානතම බින්දිතයන් 5 දෙනා. ඒ කාලයේ වයිට්චැපල්හි මිනීමැරුම් අති විශාල ගණනක් සිදුවුවද ඉන් 5 දෙනෙකු සැබෑ රිපර් වින්දිතයන් ලෙසින් පුළුල්ව පිළිගැනේ. මොවුන් කැනොනිකල් 5 ලෙස හැඳින්වේ. මේරි ඇන් නිකොල්ස් 1888 අගෝස්තු 31 ඇයව ඝාතනය කරනු ලබන්නේ බර්ක්ස් රෝ දැන් ඩුවර්ට් වීදිය. එහිදී අතිශය අමානුෂික ලෙසින් ඇයව ගෙල කපා දමා උදරය විකෘති කර ඝාතනය කර තිබින. ඇනි චැප්මන් ඇය ඝාතනය වනුයේ 1888 සැප්තැම්බර් 8 වන දින හැන්බරි වීදියේදීය. ඇයගේ උගුර කපා දමා තිබූ අතර අභ්‍යන්තර අවයව ඉවත් කර තිබෙනි. ශල්‍ය කර්ම නිර්වද්‍යතාව සටහන් කර ඇත. එලිසබෙත් ස්ට්‍රයිඩ් 1888 සැප්තැම්බර් 30 වන දින ඩට්ෆීල්ඩ්ස් යාඩ් බර්නර් වීදියේදී ඝාතනය වූ එලිසබෙත්ගේද උගුර කපා දමා ඇති අතර කිසිදු විකෘතිවීමක් මෙහිදී සොයා ගැනීමට නොහැකි විය. මෙම ඝාතනය සිදු කරද්දී ඝාතකයාට යම්කිසි බාධාවක් පැමිණ ඇතැයි විශ්වාස කෙරේ. කැතරින් එඩෝස් 1888 සැප්තැම්බර් 30 වනදා ස්ට්‍රයිඩ් සිදු රාත්‍රියේම මිට්‍රේ චතුරස්‍රයේදී ඝාතනයට ලක් වූ කැතරින්ගේ ඝාතනය මෙම ඝාතකයාගේ බිහිසුනම ඝාතනය ලෙසට සඳහන් කරනු ලැබේ. ඇගේ මුහුණ ඉතාමත් අමානුෂික ආකාරයට විකෘති කර තිබූ අතර
ඇයගේද අවයව ඉවත් කර තිබින. මේරි ජේන් කෙලි මිලස්කෝටේදී 1888 නොවැම්බර් 9 වෙනි දින මේරි ජේන්ව ඝාතනය කරන ලදී. මෙය ගෘහස්ත ඝාතනයක් ලෙසට පෙනී යයි. ඇගේ ශරීරය දරුණු ලෙස විකෘති කර තිබුණි. එය මේ ඝාතන රැල්ලේ වඩාත්ම භයානක දර්ශනයක් මැවූ ඝාතනයයි. ලිපි සහ අපහාස ඝාතනය අතරතුර පොලිසියට සහ පුවත්පත්වලට ජැක් ද රිපර් අත්සන් කර ලිපි 100 ගණනක් ලැබුණේ. බොහෝ ඒවා ප්‍රෝඩාවන් වූ නමුත් මින් 3ක් විශේෂ කීර්තියක් අත්කරගත්තේය. ඩියර් බොස් නමින් සඳහන් ලිපිය ජැක් ද රිපර් යන නම මුලින්ම බිහිවන්නේ මේ අවස්ථාවේදීය. සෝසි ජැකි තැපැල්පත දිත්ව ඝාතන සිදුවීම සඳහා වගකීම බාර ගැනීම. From the Hill ලිපිය මිනිස් වකුගඩුවක් සමග යමන ලදී. සමහරු විශ්වාස කරන්නේ එය සැබෑවක් බවයි. පොලිසිය සහ ලන්ඩන් නගර පොලිසිය යන දෙකම විමර්ශනය කළ නමුත් ඵලදායී ලෙස සහයෝගයෙන් කටයුතු නොකිරීම හේතුවෙන් එම කටයුතු ඇන හිටින ලදී. මෙහිදී මෙම ඝාතන රැල්ල විසඳීම සඳහා මුහුණ දීමට තිබූ අභියෝග රැසකි. අධිකරණ විද්‍යාව නොමැතිවීම වර්තමානයේ මෙන් ඒ කාලේ DNA හෝ ඇඟිලි සලකුණු නොමැතිවීම දුර්වල ආලෝකකරණය සහ අවුල් සහගත අපරාධ දර්ශන දැවැන්ත මාධ්‍ය පීඩනය සහ මහජන භීතිය සැකකරුවන් වඩාත්ම කැපී පෙනෙන න්‍යායන් සැකකරුවන් 100කට අධික සංඛ්‍යාවක් යෝජනා කර ඇත. නමුත් වඩාත්ම ප්‍රසිද්ධ ඒවා අතර මොන්ටාග් ජෝන් ට්‍රැට් අවසාන ඝාතනයෙන් පසු සියදිවි නසාගත් නීතිඥ සහ ගුරුවරයා, ආරෝන් කොස්මින්ස්කි පෝලන්ත කොණ්ඩා මෝස්තරකරු මානසික රෝගියෙක් මිනිමෙරුම් අසල ජීවත් විය. මයිකල් ඔස්ට්‍රාග් රුසියානු වංචාකාරයෙක් සහ සොරෙක්. ජෝර්ජ් චැප්මන් කාන්තාවන් තිදෙනෙකුට වසදී වයිට් චැපල්හි ජීවත් විය. ප්‍රින්ස් ඇල්බර්ට් වික්ටර් රාජකීය පවුලේ සමාජිකයෙක්. කුමන්ත්‍රණ න්‍යායවාදීන් විසින් සම්බන්ධ කර ඇත. සාක්ෂි නොමැත. ෆ්‍රැන්සිස් ටම්බල්ට් කාන්තාවන්ට වෛර කරන බව දන්නා ඇමරිකානු ව්‍යාජ වෛද්‍යවරයෙකි. නූතන පර්යේෂකයන් ආරෝන් කොස්මින්ස්කි වඩාත් ඉඩ ඇති සැකකරුවන්ගෙන් කෙනෙකු ලෙස සලකයි. ඔහු සාක්ෂි මතින් ඔප්පු වී නොමැත. සංස්කෘතික බලපෑම ජැක් ද රිපර් බිය සහ ආකර්ෂණයේ සංකේතයක් බවට පත් වූ අතර සමාජය තුළ අනිසි බලපෑම් ඇති කළේය. ගණන් කළ නොහැකි ගණනින් පොත්, චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලා මේ සිද්ධාමය අලලා නිර්මාණය විය. නූතන අපරාධ විද්‍යාව සහ දාම ඝාතකයන්ගේ පැතිකඩ නිර්මාණය වීම. බලධාරීන්ට නින්දා කරන අභිරහස් ඝාතකයා පිළිබඳව අදහසක් සමාජගත වීම.
අවසානයේදී සියවසකට වැඩි කාලයක් අධ්‍යයනය කළද ජැක් ද රීපර්ගේ අනන්‍යතාවය තවමත් සොයාගත නොහැකි විය. මෙම නඩුව ලන්ඩන් පොලිස් කටයුතු අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සහ නාගරික දරිද්‍රතාවය පිළිබඳ මහජන දැනුවත් භාවයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණවලට මඟ පෑදීය. මෙම අභිරහස ලොවපුරා ඉතිහාසඥයින් රහස් පරීක්ෂකයන් සහ මහජනතාවගේ කුතුහලය දනවන්නට තරම් ඉදිරියට ඉස්මතු විය. ඉහත විස්තර ඓතිහාසික යොමු කිරීම් ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වාර්තා සහ ද්විතීක මූලාශ්‍ර මත පදනම් වේ. ඝාතකයාගේ අනන්‍යතාවය සනාථ කිරීම සඳහා නිශ්චිත සාක්ෂි මෙතෙක් සොයාගෙන නොමැත. තවත් මෙවන්ම වූ ලෝකෙන් සැඟවගිය අභිරහසක් ගැන දැනගන්නට අප සමග එකතු වෙන්න. ඔබේ අදහස අපට කියන්න. Black Lantern subscribe කරන්න. Black Lantern. One lantern, endless secrets.